2025 දෙසැම්බර් 25 අපේ ක්‍රිස්මස් වැකේෂන් එකේ පළවෙනි දවස. මේ අවුරුද්දේ අපි තෝරගත්තේ පෝර්චුගල්. පෝර්චුගල් වල ලිස්බන් කියන සිටි එක කැපිටල් සිටි එක තමයි අපි ට්‍රැවල් කරන්න තෝරගත්තේ. වතාවේ අපි තෝරගත්තේ බුටික් හොටෙල් එකක්. මොකද මම අහලා දැකලා තිබ්බ විදියට ලිස්බන් කියලා කියන්නේ ඒන්ෂන්ට් චාම් එක ඒ විදිහටම රැකගෙන ඉස්සරහට යන මොඩර්න් සිටි එකක්. ඉතින් ක්‍රිස්මස් දවස නිසා අපිට මේ වගේ වෝම් වෙල්කම් එකක් තමයි ලැබුණේ හොටෙල් එකෙන්. ඉතින් මම ගොඩක් සතුටුයි මේ ලොකේෂන් එක තෝරගත්තක ගැන අපේ එකමඩේෂන් එක විදියට. ඉතින් අපි බ්‍රෙක්ෆස්ට් එකත් අරගෙන එළියට බැහැලා ඇවිදින්න යන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද අපි රෝම් ඉඳලා ලිස්බන් වලට ආවේ ගොඩක් පාන්දරින්. උදේ 8 වෙනකොට අපි ලිස්බන් වලට ඇවිල්ලා. ඉතින් අපිට දවසම තියෙනවා සිටි එක එක්ස්ප්ලෝර් කරන්න. ඒ හැම දෙයකම කලින් ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉන්න හිතුවා. ඉතින් මේ විදිහට තමයි හොඳ ඩයිවර්සිටි එකක් තිබ්බා. බුෆේ එකක් තමයි තිබ්බේ බ්‍රෙක්ෆාස්ට් එකේ. සේවරි ඇන්ඩ් ස්වීට්ස් වර්ග ගොඩක් තිබ්බා. ඉතින් මම විශේෂයෙන්ම මේ ගැන සැලකිලිමත් වෙනවා බුකින් එකක් දානකොට. මොකද බබාලත් කන බොන දේවල් අනිවාර්යයෙන්ම ඇකොමඩේෂන් එකේ තියෙන්න ඕන නිසා. ඉතින් මගේ ෆේවරිට් කැපුචිනෝ එකත් මේ විදිහට මම හදාගත්තා. ඊට අමතරව අපිට පුළුවන් වුණා try කරන්න ලිස්බන් වන famous පෝර්ටුගීස් වයින් එකක්. මේක බ්‍රෙක්ෆාස්ට් එකකින් පස්සේ ගන්න ස්වීට් වයින් එකක්. ඒකට පස්සේ ස්වීට් ටොෆි එකකුත් තියෙනවා try කරලා බලන්න. ඉතින් ඒ අපි එන්ජොයි කරපු ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් හොටෙල් එකේ තේරීම ගැන නම් මම 100%ක්ම සතුටු වුණා. මොකද හරිම මිඩීවල් ලුක් එකක් තියෙන ස්ටෝන් වෝල්ස්, වුඩන් බීම්ස් මේ වගේ දේවල් වලින් පිරිච්ච හරිම ලස්සන ඇට්මොස්ෆියර් එකක් තමයි මේ හොටෙල් එකේ තිබ්බේ. ඉතින් එහෙනම් ඊළඟ vlog එකේ මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්නම් අපි මේ සිටි එකේ දැක්ක ලස්සන තැන්. So stay tuned with Lady Rush. Bye.